හරි අපි මේ කතා කරන්න හදන්නේ න්‍යාස පාඩම. ගණිත අභියෝග පාඩම ඉවර කරලා තියෙන්නේ. ඒකේ සම්පූර්ණ වීඩියෝස් ටික දාලා තියෙන්නේ. අද දැන් කතා කරනවා න්‍යාස පාඩම. න්‍යාස පාඩම ගත්තාම මේක විභාගයේ වැදගත්කම විභාගයට රචනා ප්‍රශ්නයක් එනවා. න්‍යාසත් එක්ක සංකීර්ණ සංඛ්‍යා කියලා පාඩමක් තියෙනවා. න්‍යාසත් එක්ක සංකීර්ණ සංඛ්‍යා කියලා පාඩමක් තියෙනවා. සාමාන්‍ය න්‍යාස ගානට ලකුණු 75ක් 80ක් වගේ එනවා. ඊටු ටික සංකීර්ණ සංඛ්‍යා ගානට එනවා. ඒතර මේකේ න්‍යාසත් එක්ක එන්නේ අපිට න්‍යාසත් එක්ක එන්නේ න්‍යාස වලින් එනවා A කොටස නැත්නම් B කොටස මාරු වෙලා එන්න පුළුවන්. ඊගාවට සංකීර්ණ සංඛ්‍යා කියන පාඩම 13 අවසානෙටම හරිය තියෙන්නේ. ඒතර ඒක අවසානෙට අපි සාකච්ඡා කරනවා. අද අපි න්‍යාස පාඩම කතා කරන් යනවා. ඒක මේ එච්චර අමාරු පාඩමක් නෙමෙයි. සාමාන්‍යයෙන් ගාන එන්නේ එකම ෆෝමැට් එකට. මුලින් තීරි ටිකක් තියෙනවා. ඒ තීරි ටික මතක් කරගෙන අපි ගණන් ටික හදන්න යන් අවසාන හරියට. හරි. ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ න්‍යාසයක් කියන්නේ කියලා. මොකද්ද න්‍යාසයක් කියන්නේ? කිසියම් අවයව සමූහයක් ත්‍රිජුකෝණාශ්‍රයක් ආකාරයට ලියලා දක්වන්න පුළුවන් නම් අපිට න්‍යාසයක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එකකට අපි කියනවා න්‍යාසයක් කියලා. මේ වගේ එකකට අපි කියනවා න්‍යාසයක් කියලා. මේක අපි නම් කරනවා ඉංග්‍රීසි ඔඩිය කැපිටල් අක්ෂරයක් පාවිච්චි කරලා. එතකොට මෙන්න මේවට කියනවා අපි මෙන්න මේ අතර තියෙන ඒවට කියනවා අපි පේලි කියලා. මෙන්න මේවට කියනවා අපි පේලි කියලා. මේවා පේලි. මේවා පේලි. එතකොට මේක පළවෙනි පේලි හින්දා R1 row 1 කියලා කියනවා. මේක R2 දෙවෙනි පේලිය නැත්නම් row 2 මේක තුන්වෙනි පේලිය R3 කියලා නම් කරන්න පුළුවන්. මේවා පේලි. මේ අතර තියෙනවට හැම වෙලෙම කියන්නේ පේලි. මෙන්න මේ අතර තියෙනවට අපි කියනවා තීරු. මේ අතර තියෙනවට අපි කියනවා තීරු. ඔයා ඔලෙල් කාලෙත් මේවා දන්නවා. මේක මං C1 column 1 column 2 column 3 මේවා පේලි මේවා තීරු. හැම වෙලෙම මතක තියාගන්න මේ අතර තියෙනවට කියන්නේ පේලි. මේ අතර තියෙනවා පහළ අතර තියෙනවා නැත්නම් සිරස් අතර තියෙනවට කියන්නේ තීරු. ඊගවට මේ න්‍යාසයේ තරම කියලා එකක් තියෙනවා. මේ න්‍යාසයේ තරම කියලා එකක් තියෙනවා. මේ න්‍යාසයේ පේලි කීයද? පේලි 3යි තීරු 3යි. එතකොට අපි න්‍යාසයක යටින් මෙන්න මේ කෙලවරෙන් ලියනවා මේ න්‍යාසයේ පේලි කීයද තීරු කීයද කියලා. පේලි 3යි තීරු 3යි. එතකොට මේ න්‍යාසයේ තරම ගණය කියලාත් අපි ඔකට කියනවා. තරම ලියන්නේ පේලි ගණන වැඩි කරනවා තීරු ගණනින්. එතකොට පේලි ගණන 3යි තීරු ගණන 3යි. මේ න්‍යාසයේ තරම වෙන්නේ 3 වැඩි කිරීම 3. 3යි 3යි 9යි කියලා එහෙම ලියන්නේ නැහැ. හරි. මුලින්ම අපි දැනගන්න ඕන ඔන්න ඔය කතාව. න්‍යාසයක් කියන්නේ මොකද්ද? න්‍යාසයක් හැදෙන්නේ කොහොමද? න්‍යාසයක පේලි කියන්නේ මොනවටද? තීරු කියන්නේ මොනවටද කියලා දැනන් ඉන්න ඕනේ. පැහැදිලි. හරි. වාක්‍යයක් ලියාගමු. මාත් එක්කම නෝට් එක දාගෙන යන් වීඩියෝ එක බලලා ආයේ පස්සේ නෝට් එක හදනවා කියලා ඉන්න එපා. මේත් එක්කම කරගෙන යන් වැඩ ටික. ලියන්න තර ලකුණක් දාලා ලියන්න මෙහෙම. යම් අවයව සමූහයක් ත්‍රිජුකෝණාශ්‍රයක් ආකාරයට සකස් කර න්‍යාසයක් සාදාගත හැක. හරි. මේ ටික මෙහෙමම ලියා ගන්න. ඉලක්කම් කැපෙන්න මම දැම්මේ. ඔයා ඉලක්කම් ටික එකපාරටකින් ලියලා මේ සිරස් තිරස් රේඛා ටික වෙන පාටකින් ලියා ගන්නවා නම් හොඳයි. ඈ රේඛා ටික ඇඳ ගන්නවා නම් හොඳයි. ඒතර පේනවනේ වෙන් වෙලා. දාගන්න මේක. හරි. ඊගාවට අහගන්න මේ න්‍යාසයක් පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද? මේ න්‍යාසයක් පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. මොනවද මේකේ භාවිත? න්‍යාසයක භාවිත න්‍යාස වගේ දෙයක් භාවිතා කරන්නේ මොන වගේ වෙලාවටද? උදාහරණයක් මෙහෙම. හිතන්න ඔයා මොන හරි භාණ්ඩයක් කඩවල වලට දාගෙන යනවා කියලා. ඒතර ඔයා නගර කීපයක ඔයාගේ ව්‍යාපාරේ දානවා. එතකොට මෙන්න මෙහෙම. හිතන්න මොන හරි තීන්ත කියලා තීන්ත වගේ જાතියක් කියලා. එතකොට තීන්ත ගත්තාම තීන්ත වගේ જાතියක් ගත්තාම
ලීටර් 5 කෑන් තියෙන්න පුළුවන්. ඊගාවට ලීටර් 10 ඒවා තියෙන්න පුළුවන්. ලීටර් 20 ඒවා තියෙන්න පුළුවන්. ඔයා නගර කීපයකට මේ තීන්ත කියන જાතිය දාගෙන යනවා. උදාහරණයක් විදිහට අපි හිතමු නගර කීපයක් මේ භාවිතයක් කියන්නේ කුරුණෑගල. ඊගාවට කැන්ඩි. ඊගාවට කොළඹ. ඔය වගේ නගර කීපයක දාගෙන යනවා. හරිද? ඔයාලට මේකේ දත්ත ටික ලකුණු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. පොඩි chart එකක් අරගෙන මේක ලකුණු කරගන්න පුළුවන්. ඒතර කුරුණෑගල ලීටර් 5 කෑන් 5යි. ලීටර් 10 ඒවා නැහැ. 10 අපි හිතමු 1යි කියලා. 20 ඒවා 5යි. ඔය විදිහට දානවා. නුවරට ලීටර් 5 ඒවා 10යි. ලීටර් 10 ඒවා 5යි. ලීටර් 20 ඒවා 25යි. කොළඹට ලීටර් 5 ඒවා 50යි. ඊගාවට ලීටර් 10 ඒවා 100යි. ලීටර් 20 ඒවා 125යි. ඔන්න ඔය විදිහට ඕන තරම් තොරතුරු මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඒතර අපිට පුළුවන් මේක න්‍යාසයක් ආකාරයට සකස් කරගන්න. මෙන්න මේ විදිහට 5යි 1යි 5යි 10යි 5යි 25යි 50යි 100යි 125යි. එතකොට කවුරු හරි දැන් මේක මෙන්න මේ සිද්ධිය දන්න කෙනෙක්ට මෙන්න මේකෙන් අදහසක් ගන්න පුළුවන් කුරුණෑගලට ලීටර් 5 කෑන් කීයක් දාලා තිනවද? නැත්නම් කුරුණෑගලට ඔක්කොම කෑන් කීයක් දාලා තිනවද? අර කෑන් කියන අර බකට් තීන්ත බකට් කීයක් දාලා තිනවද? අන්න ඒ වගේ දල අදහසක් ගන්න පුළුවන්. ඔන්න එකක්. හරිද? මේ න්‍යාසයක් වගේ න්‍යාස වගේ කියන දෙයක් භාවිතා කරන එක අවස්ථාවක්. ඊගාවට ආයෙ පුළුවන් අපි ඔය මේ ෆිසික්ස් වල කර්චොෆ් දාලා එහෙම සමීකරණ විසඳනවනේ නේ. මෙන්න මේ වගේ. මම මේ සරල සිද්ධියක් කියන්නේ. මෙන්න මේ වගේ හේට කර්චොෆ් දානවා කියලා හිතන්නකෝ. එතකොට I1 I2 I3 ඔය විදිහට යනවා. එතකොට කර්චොෆ් වගේක් දැම්මහම මේ විචල්යන් ගොඩාක් තියෙන සමීකරණ එනවනේ. මෙන්න මෙහෙම මම නිකන් කියන්නේ මේ හරියට ෆිසික්ස් එක නෙමේ. I1 ධන 2යි I2 ධන 3යි I3 සමානයි බිඳුව. ඊගාවට I1 ධන 3යි I2 ධන I3 සමානයි බිඳුව. මෙන්න මේ වගේ විචල්යන් ගොඩක් තියෙන සමීකරණ වගේ දෙයක් විසඳන්නත් මේ න්‍යාස කියන එක පාවිච්චි කරනවා. පැහැදිලිද කතාව? න්‍යාසයක් කියන දෙයක් භාවිතා කරන අවස්ථා කීපයක් තමයි මම ඔය පොඩි හැඳින්වීමක් කරේ. හරි. ලියා ගන්න මෙහෙම වාක්‍යයක්. මේවා මොකුත් ඇඳ ගන්න ඕනේ නැහැ. ලියා ගන්න වාක්‍යයක්. විවිධ ශේෂ්ත්‍රවල තොරතුරු ගබඩා කිරීම සඳහා හා විචල්යන් වැඩි ගණනක් සහිත සමීකරණ විසඳීම සඳහා න්‍යාස භාවිතා කළ හැක. එතකොට මම කිව්වා න්‍යාසයක් වගේ දෙයක් පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද? එතකොට මේ න්‍යාස කියන එක ලොකු පාඩමක්. ඔයාලා කැම්පස් එකට ගියාට පස්සෙත් න්‍යාස ඉගෙන ගන්න තියෙනවා. හරි. එතකොට මේ වගේ තොරතුරු ගබඩා කරන්න න්‍යාස පාවිච්චි කරන්න පුළුවන්. ඊගාට විචල්යන් ගොඩක් තියෙන සමීකරණ විසඳන්න න්‍යාස කියන එක පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. මේවා ලියා ගන්න ඕනේ නැහැ. ඔයාලට දැනුමට මම ඔය කිව්වේ පොඩි කතන්දර දෙකක්. ඊගාවට අපි බලමු අපිට තියෙනවා න්‍යාස වර්ග කීපයක් ඉගෙන ගන්න. න්‍යාස වර්ග කීපයක්. ගන්නකො. දාන්න මාතෘකාව න්‍යාස වර්ග කියලා. න්‍යාස වර්ග. හරි. ඒකට පළවෙනි එක පේලි න්‍යාසය. මොකද්ද මේ පේලි න්‍යාසයක් කියලා කියන්නේ? න්‍යාසයක් අරගත්තාම මේ න්‍යාසයේ එක් පේලියක් විතරයි තියෙන්නේ. මේ න්‍යාසයේ තියෙන එක පේලියක් විතරයි. තීරු කීයක් තියෙනවද? ඒක අපිට වැඩක් නැහැ. තීරු කීයක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එක පේලියක් පමණක් අඩංගු න්‍යාසයක් අපි හඳුන්වනවා පේලි න්‍යාසයක් කියලා. මෙන්න මේ වගේ එකක්. 1 7 බිඳුව
ඍණ 3 7 10 9 මෙන්න මේ වගේ එකක්. මේ න්‍යාසයේ තරම කීයද? මේ න්‍යාසයේ තරම අපිට ලියන්න පුළුවන් පේලි 1යි තීරු 3යි. පේලි 1යි තීරු 4යි. මෙන්න මේ වගේ න්‍යාසයක් පේලි න්‍යාසයක් කියලා කියනවා. ලියන්න මාතෘකාව දාන්න න්‍යාස වර්ග කියලා දාලා පළවෙනි එක කියනවා පේලි න්‍යාස. පළවෙනි එක කියනවා පේලි න්‍යාස. ලියන්න යටතේ වාක්‍යයක්. ලියන්න යටතේ වාක්‍යයක්. එක් පේලියක් පමණක් අඩංගු න්‍යාසයක්. එක් පේලියක් පමණක් අඩංගු න්‍යාසයක් පේලි න්‍යාසයක් ලෙස හැඳින්වේ. පේලි න්‍යාසයක් ලෙස හැඳින්වේ. එක් පේලියක් පමණක් අඩංගු න්‍යාසයක් පේලි න්‍යාසයක් ලෙස හැඳින්වේ. right. උදාහරණ දෙක දාගන්න. උදාහරණ දෙක දාගන්න. ඊගව මාතෘකාව දාගන්න. තීරු න්‍යාසය. තීරු න්‍යාසය. තීරු න්‍යාසය. දැන් පේලි න්‍යාසය කියන එක න ඔයා දන්නවනම් ඔයාට තීරු න්‍යාසය කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. මොකද්ද තීරු න්‍යාසය කියන්නේ? එක තීරුවක් විතරක් අඩංගු න්‍යාසයක්. මේ වගේ 1 3 මේ වගේ එක තීරුවක් විතරයි තියෙන්නේ. 7 10 ඍණ 3. මේකේ පේලි 2යි තීරු 1යි. පේලි 3යි තීරු 1යි. අන්න මේ වගේ එකට කියනවා මොනවද? තීරු න්‍යාසයක් කියලා. දෙවෙනි මාතෘකාව දාන්න. න්‍යාස වර්ග යටතේ පළවෙනි එක්කෙනා ලිව්වා. දෙවෙනි එක්කෙනා තීරු න්‍යාසය. තීරු න්‍යාසය. තීරු න්‍යාසය. ලියන්න වාක්‍යයක්. තීරු න්‍යාසය යටතේ ලියන්න වාක්‍යයක්. ආයි පාඩම් ගන්න දෙයක් නැහැ. මේක මේ වෙලාවෙම ඔලුවට දාලා මතක තියාගන්න පුළුවන් ඈ. ලියන්න වාක්‍යයක් මෙහෙම. එක් තීරුවක් පමණක් අඩංගු න්‍යාසයක්. එක් තීරුවක් පමණක් අඩංගු න්‍යාසයක් තීරු න්‍යාසයක් ලෙස හැඳින්වේ. තීරු න්‍යාසයක් ලෙස හැඳින්වේ. එක් තීරුවක් පමණක් අඩංගු න්‍යාසයක් තීරු න්‍යාසයක් ලෙස හැඳින්වේ. right. ඒකත් හරි. තුන්වෙනි මාතෘකාව න්‍යාස වර්ග යටතේමයි. තුන්වෙනි මාතෘකාව ශුන්‍ය න්‍යාසය. ශුන්‍ය න්‍යාසය. ශුන්‍ය න්‍යාසය. මොකද්ද ශුන්‍ය න්‍යාසයක් කියලා කියන්නේ? ශුන්‍ය න්‍යාසයක් කියලා කියන්නේ න්‍යාසයක් අරගත්තාම ඔය න්‍යාසයේ තියෙන අවයව සියල්ලම බිඳුව නම් අපි ඒකට කියනවා ශුන්‍ය න්‍යාසයක් කියලා. න්‍යාසයක් අරගත්තාම ඒ න්‍යාසයේ තියෙන අවයව ඔක්කොම බිඳුව නම් අපි ඒකට කියනවා ශුන්‍ය න්‍යාසයක් කියලා. පේලි 3යි තීරු 4යි. මේක හැම වෙලේම ලිව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මම අර තේරුම් ගැනීම සඳහා ලියනවා. හුරු වෙන්නත් එක්ක ලියනවා මේ න්‍යාසයේ තරම. හරි. තුන්වෙනි එක්කෙනා ශුන්‍ය න්‍යාසය. ශුන්‍ය න්‍යාසය. ශුන්‍ය න්‍යාසය. ලියන්න යටින් වාක්‍යයක්. යම් න්‍යාසයක යම් න්‍යාසයක යම් න්‍යාසයක යම් න්‍යාසයක අවයව සියල්ලම ශුන්‍ය වේ නම් එය ශුන්‍ය න්‍යාසයක් ලෙස හැඳින්වේ. ශුන්‍ය න්‍යාසයක් ලෙස හැඳින්වේ. right. ඒකත් හරි. උදාහරණ දෙක දාගන්න. උදාහරණ දෙක දාගන්න. හරි. ඊගොඩ හතරවෙනි එක යම් න්‍යාසයක පෙරළුම් න්‍යාසය. යම් න්‍යාසයක පෙරළුම් න්‍යාසය. ඒ කියන න්‍යාසයේ පෙරළුම් න්‍යාසය. ඒ කියන න්‍යාසයේ පෙරළුම් න්‍යාසය අපිට හඳුන්වන්න පුළුවන් ඒට උඩින් පොඩිවට t අකුරක් දානවා. පෙරළුම් න්‍යාසයට අපි කියන්නේ ට්‍රාන්ස්පෝස් මෙට්‍රික්ස් කියලා.
එතකොට අපි මේක සංකේතවත් කරන්නේ A වල T අකුරක් දාන උඩින් පොඩිවට. B කියන න්‍යාසයේ පෙරළුම් න්‍යාසය තමයි මේ හඳුන්වලා තියෙන්නේ. B කියන න්‍යාසයේ පෙරළුම් න්‍යාසය හඳුන්වන්නේ කොහොමද අපි? B ට උඩින් පොඩිවට T අකුරක් දානවා. ඒකට කියනවා B න්‍යාසයේ පෙරළුම් න්‍යාසය කියලා. මොකද්ද මේ පෙරළුම් න්‍යාසයක් කියලා කියන්නේ? මොකද්ද මේ පෙරළුම් න්‍යාසයක් කියලා කියන්නේ? පෙරළුම් න්‍යාසයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. උදාහරණයක් බලන්නකෝ තේරෙනවා. A කියලා න්‍යාසයක් තියෙනවා. ඒක ලියන්න පුළුවන් මට 2 3 7 5. B කියලා න්‍යාසයක් තියෙනවා. මම ඒක ලියනවා PQ නෑ sorry A කියන න්‍යාසයේ මෙහෙම තියෙනවා එක පේලියක්. අනිත් පේලිය තියෙනවා මෙහෙම PQ XY කියලා. අකුරු ඉලක්කනේ තමයි අර තේරුම් ගන්න පුළුවන් වෙන්න. මේ න්‍යාසයේ පේලි කීයද? පේලි 2යි තීරු 4යි. මට ඕනේ A කියන න්‍යාසයේ ට්‍රාන්ස්පෝස් මෙට්‍රික්ස් එක ලියන්න. ඒ කියන්නේ A වල T ලියන්න. A වල T ලියන්න පුළුවන් මෙහෙම. පළවෙනි න්‍යාසයේ පළවෙනි පේලිය අරගෙන පළවෙනි න්‍යාසයේ පළවෙනි පේලිය අරගෙන ඒක ලියනවා පළවෙනි තීරුව විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට 2 3 7 5 කිය. පළවෙනි න්‍යාසයේ දෙවෙනි පේලිය අරගෙන ඒක ලියනවා මෙන්න මේ ට්‍රාන්ස්පෝස් මෙට්‍රික්ස් එකේ දෙවෙනි පේලිය විදිහට දෙවෙනි තීරුව විදිහට PQ XY. මේකට තමයි කියන්නේ A කියන න්‍යාසයේ පෙරළුම් න්‍යාසය කියලා. ඒතර මේකේ පේලි 4යි මේකේ තීරු 2යි. පේලි 4යි තීරු 2යි. දෙන්න මාරු වෙලා තියෙන්නේ. පැහැදිලි නේද? පළවෙනි පේලිය අරගෙන පළවෙනි තීරුව විදිහට ලියනවා. දෙවෙනි පේලිය අරගෙන දෙවෙනි තීරුව විදිහට ලියනවා. ඔන්න ඕකටයි කියන්නේ ට්‍රාන්ස්පෝස් මෙට්‍රික්ස් කියලා. හරි. පෙරළුම් න්‍යාසය. යම් න්‍යාසයක පෙරළුම් න්‍යාසය. හරි. ලියගමු වාක්‍යයක් මෙහෙම. තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ලියන්න මෙහෙම වාක්‍යයක්. යම් න්‍යාසයක එක් පේලියේ අවයව ඊට අනුරූප තීරුවට ඒ කියන්නේ පළවෙනි පේලිය පළවෙනි තීරුවට ගන්නවා. එක් පේලියේ අවයව ඊට අනුරූප තීරුවට මාරු කළ විට ලැබෙන න්‍යාසය එහි පෙරළුම් න්‍යාසය ලෙස හැඳින්වේ. හරි. ඔයා මේ දෙකම ලියා ගන්න. මෙන්න මේකත් ලියා ගන්න ඕනේ. හරි. ඊගාට පස්වෙනි එකට අපි කියනවා සමචතුරස්‍ර න්‍යාසය කියලා. සමචතුරස්‍ර න්‍යාසයක් කියන්නේ ඒක සාමාන්‍යයෙන් එතකොට අපි කිව්වේ න්‍යාසයක් ඍජුකෝණාශ්‍රයක් ආකාරයෙන් ලියලා දක්වන්න පුළුවන් එකක් කියන්නේ. එතකොට සමචතුරස්‍ර න්‍යාසයක් කියන්නේ මොකක්ද? එයාගේ තියෙන පේලි ගානයි තීරු ගානයි සමාන වෙනවා. එච්චරයි. සමචතුරස්‍ර න්‍යාසයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. 2 3 7 5. මේකේ තියෙන පේලි ගණනත් 2යි තීරු ගණනත් 2යි. තව එකක් බලමු. 3.11 7 5 4 1 2 3. මේකෙත් තියෙන පේලි ගණනයි තීරු ගණනයි සමානයි. පස්වෙනි එක ලියා ගන්න. සමචතුරස්‍ර න්‍යාසය. ඊට වාක්‍යයක් දාගමු. පේලි ගණන හා තීරු ගණන සමාන වූ න්‍යාසයක් සමචතුරස්‍ර න්‍යාසයක් ලෙස හැඳින්වේ. උදාහරණ දෙක දාගන්න ටක් ගාලා
හරි. ඊගාවට රතු පෑනින් වා නෝට් කියලා දාගන්න. රතු පෑනින් නෝට් කියලා දාගන්න. රතු පෑනින් නෝට් කියලා දාගන්න. දාලා වෙන්න මේක අහගන්න. න්‍යාසයක් අරගත්තාම වෙන්න මෙහෙම 2 4 5 7 න්‍යාසයක් අරගන්නවා මේ විදිහට. මේ න්‍යාසයට තියෙනවා විකර්ණ කියලා જાතියක්. මේ න්‍යාසයට තියෙනවා විකර්ණ කියලා જાතියක්. මේ න්‍යාසයේ මෙන්න මේ පැත්තේ ඉහළ කෙළවරේ ඉඳලා මේ පැත්තේ පහළ කෙළවරට රේඛාවක් මේ විදිහට ඇන්දොත් මෙන්න මේ රේඛාවට අපි කියනවා මේ න්‍යාසයේ ප්‍රධාන විකර්ණය කියලා. මේ න්‍යාසයේ ප්‍රධාන විකර්ණය කියලා. එතකොට මේක ප්‍රධාන විකර්ණය නම් මේ සමචතුරස්‍ර න්‍යාසයක් තියෙන්නේ. ඒකේ මෙන්න මේ පැත්තේ ඉහළ කෙළවරේ ඉඳලා මේ පැත්තේ පහළ කෙළවරට අඳිනවා රේඛාවක්. ඒ රේඛාවට අපි කියනවා ප්‍රධාන විකර්ණය කියලා. ඊගාවට තව එකක් තියෙනවනේ. ඒ වගේම විකර්ණයක් අනිත් පැත්තේ තියෙනවනේ. ඒ විකර්ණයට අපි කියනවා ඒ රේඛාවට අපි කියනවා ද්විතීක විකර්ණය කියලා. ද්විතීක විකර්ණය කියලා. ද්විතීක විකර්ණය කියලා. පැහැදිලිද? න්‍යාසයක් අරගත්තාම ප්‍රධාන විකර්ණයක් තියෙනවා, ද්විතීක විකර්ණයක් තියෙනවා. රයිට්. මේක දාගන්නකො නෝට් කියලා. වචනේ විස්තර කරන්න දෙයක් නැහැ. ප්‍රධාන විකර්ණය ද්විතීක විකර්ණයයි හඳුනා ගන්න පුළුවන් නම් එච්චරයි. ප්‍රධාන විකර්ණයයි ද්විතීක විකර්ණයයි හඳුනා ගන්න පුළුවන් නම් එච්චරයි. රයිට්. ඒක හරි. ඊගාවට මාතෘකාව දාගන්න විකර්ණ න්‍යාසය. හයවෙනි එක නේද? හයවෙනි එක විකර්ණ න්‍යාසය. විකර්ණ න්‍යාසය. විකර්ණ න්‍යාසයක් කියන්නේ මෙන්න මේ වගේක්. අහගෙන ඉන්නකො එතකොට තේරෙනවා. න්‍යාසයක් අරගත්තාම ප්‍රධාන විකර්ණය මේක විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක්. මේ විකර්ණ න්‍යාසයක් කියලා කියන්නේ විකර්ණ න්‍යාසයක් කියලා කියන්නේම හැම වෙලේම මේක සමචතුරස්‍ර න්‍යාසයක්. විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක්. එතකොට මේකේ ප්‍රධාන විකර්ණය තියෙනවා. ප්‍රධාන විකර්ණය හැර ඉතුරු සියලුම අවයව ශුන්‍ය වෙන්න ඕනේ. ප්‍රධාන විකර්ණය හැර ඉතුරු සියලුම අවයව ශුන්‍ය නම් ඒකට කියනවා අපි විකර්ණ න්‍යාසයක් කියලා. තුනේ එකක්ම වෙන්න ඕනේ නැහැ. දෙකේ එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රධාන විකර්ණය හැර ඉතුරු සියලුම අවයව ශුන්‍ය වෙන්න ඕනේ. හරි. ලියන්න වාක්‍යයක් විකර්ණ න්‍යාසය කියලා දාලා මේ වාක්‍ය ලියා ගන්න. නැත්නම් බැලුවොත් හොයන්න බැරි වෙනවා. ලියන්න මෙහෙම. මෙය විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. මෙහි ප්‍රධාන විකර්ණය හැර ඉතුරු සියලුම අවයව ශුන්‍ය වේ. 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 හරි. ලියා ගන්නකො. උදාහරණ දෙක දා ගන්නකො. ඊකට හත්වෙනි එක මාතෘකාව දාගන්න අදිශ න්‍යාසය. අදිශ න්‍යාසය. මේ අදිශ න්‍යාසය කියලා කියන්නේත් විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකටම තමයි. මේකේ විශේෂත්වය තමයි ප්‍රධාන විකර්ණයේ තියෙන අවයව සියල්ලම සමාන වෙන්න ඕනේ.
ප්‍රධාන විකරණයේ තියෙන අවයව සියල්ලම සමාන වෙන්න ඕනේ. අනිත් සියලුම අවයව ශුන්‍ය වෙන්නත් ඕනේ. අන්න ඒ වගේ එකකට අපි කියනවා අදිශ න්‍යාසයක් කියලා. අදිශ න්‍යාසයක් කියලා. ප්‍රධාන විකරණයේ අවයව සියල්ලම සමාන වෙන්න ඕනේ. ඊගාවට ඉතුරු සියලුම අවයව බිඳුව වෙන්න ඕනේ. ඒ වගේ එකට කියනවා අදිශ න්‍යාසයක් කියලා. රයිට්. ලියා ගන්න මෙහෙම. මේකත් සමචතුරස්‍ර න්‍යාසයක්මයි. මෙය විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක් වේ. විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක් වේ. ප්‍රධාන විකරණයෙන් දෙපස සියලුම අවයව ශුන්‍ය විය යුතු අතර ප්‍රධාන විකරණයේ අවයව සියල්ලම සමාන විය යුතුයි. ප්‍රධාන විකරණයේ අවයව සියල්ලම සමාන විය යුතුයි. ප්‍රධාන විකරණයේ අවයව සියල්ලම සමාන විය යුතුයි. උදාහරණ දෙක දාගන්න. අටවෙනි එක ඒකක න්‍යාසය. ඒකක න්‍යාසයක් අපි හඳුන්වන්නේ හුඟක් වෙලාවට i කියලා හඳුන්වනවා. මේකේ ප්‍රධාන විකරණයේ තියෙන අවයවය 1 ඉතුරු සියලුම අවයව බිඳුව. ප්‍රධාන විකරණයේ 1 වෙන්න ඕනේ. ඉතුරු ඒවා ඔක්කොම බිඳුව වෙන්න ඕනේ. 1 1 1. මෙන්න මේ වගේ එකක්. හරි. ලියන වාක්‍යයක් ඒකක න්‍යාසය කියලා දාලා ලියන්න. ඒකක න්‍යාසය කියලා දාන තැනින් i කියලා දාගන්න. ලියන්න මෙහෙම. මෙය විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක් වේ. මේකත් එහෙමයි කලින් වගේම තමයි. මෙය විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක් වේ. විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක් වේ. ප්‍රධාන විකරණයෙන් දෙපස අවයව ශුන්‍ය වන අතර ප්‍රධාන විකරණයෙන් දෙපස අවයව ශුන්‍ය වන අතර ප්‍රධාන විකරණය එක විය යුතුයි. ප්‍රධාන විකරණයේ අවයවය එක විය යුතුයි. ප්‍රධාන විකරණයේ අවයව එක විය යුතුයි. ප්‍රධාන විකරණයේ අවයව එක විය යුතුයි. හරි. මුල ටිකේ කොහොමත් තියරි තියෙන්නේ ෂෝට් නෝට් එකක් වගේ ගහගෙන යන්න. ඊගාව එක සමමිතික න්‍යාසය. සමමිතික න්‍යාසයක් කියලා කියන්නේත් මේක 8ද 9ද 9නේ. සමමිතික න්‍යාසය කියලා කියන්නේත් විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක්මයි. ඒක වෙන්න මේ වගේ එකක්. හරි. ඒක මෙන්න මේ වගේ එකක්. සම්මිතික න්‍යාසයක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රධාන විකරණය තියෙනවා. ඊගාවට මේ ප්‍රධාන විකරණයෙන් දෙපස තියෙන අවයව සමාන වෙන්න ඕනේ. ප්‍රධාන විකරණයෙන් දෙපස තියෙන අවයව සමාන වෙන්න ඕනේ. මෙන්න මේ වගේ එකට කියනවා සමමිතික න්‍යාසයක් කියලා. මේකත් විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක්ම තමයි. ලියා ගන්න වාක්‍යයක්.
දෙකේ එකකටත් වෙන්න පුළුවන් ඈ. ප්‍රධාන විකරණය මෙහෙම තියෙනවා. දෙපැත්තේ තියෙන අවයව සමානයි. ලියන්න මේ වාක්‍යයක්. මෙය විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක් වේ. මෙය විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක් වේ. මෙය විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක් වේ. මෙහි ප්‍රධාන විකරණයෙන් දෙපස අවයව ප්‍රධාන විකරණයෙන් දෙපස අවයව සමාන වේ. ප්‍රධාන විකරණයෙන් දෙපස අවයව සමාන වේ. හරි මේ දේ දාගන්නකො උදාහරණ විදිහට. හරි ඊගොඩ අහගන්න නෝට් කියලා දාගන්න මං සමමිතික න්‍යාසයක් අරගෙන තියෙනවා. මේ මොකද්ද? සමමිතික න්‍යාසයක්. පොඩි කාරණාවක් වඩ කියන්න යන්නේ මතක තියාගන්න ඕනයක් ඈ. සම්මිතික න්‍යාසයක් තියෙනවා. මේ බලන්න මේක තමයි ප්‍රධාන විකරණය. දෙපැත්තේ තියෙන අවයව දෙක සමාන. එහෙනම් මේක සම්මිතික න්‍යාසයක්නේ. මම මෙයාගේ PT ලියනවා. P ගේ පෙරළුම් න්‍යාසය ලියනවා. ඒක කොහොමද ලියන්නේ? පළවෙනි පේලිය අරගෙන පළවෙනි තීරු විදිහට ලියනවා. AX දෙවෙනි පේලිය අරගෙන දෙවෙනි තීරු විදිහට ලියනවා. XB දැන් කලින් න්‍යාසයයි දැන් ලියපු න්‍යාසයයි බලන්න. P කියන න්‍යාසයත් AX XB PT AX XB අන්න මොකද්ද වෙලා තියෙන්නේ? න්‍යාසයක් සමමිතික නම් න්‍යාසය පොයින්ට් කරලා මතක තියාගන්න ඕනේ. න්‍යාසයක් සමමිතික නම් ඒ න්‍යාසයේ පෙරළුම් න්‍යාසයයි දෙන්නම එකමයි සමානයි. පේනව නේද? එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් සම්බන්ධයක් විදිහට P සමමිතික න්‍යාසයක් නම් P සමාන වෙනවා P ගේ පෙරළුම් න්‍යාසයට. P සමමිතික න්‍යාසයක් නම් P සමානයි P ගේ T කියන කෙනාට පෙරළුම් න්‍යාසයට. right. හතු පෑනෙන් නෝට් කියලා දාලා ලියා ගන්න මෙහෙම වාක්‍යයක්. හතු පෑනෙන් නෝට් කියලා දාලා ලියා ගන්න වාක්‍යයක්. ලියමු තර ලකුණක් දාලා ලියන්න මෙහෙම. P මෙහෙම ලියන්නකෝ. න්‍යාසයක් සමමිතික නම් එම න්‍යාසයේ පෙරළුම් න්‍යාසයද ඉහත න්‍යාසයම වේ. න්‍යාසයක් සමමිතික නම් න්‍යාසයයි පෙරළුම් න්‍යාසයයි දෙන්න සමානයි කියලා ඔය කිව්වේ. හරි. මේ ටික ලියා ගන්න. තර ලකුණ දාලා වාක්‍ය ලිව්වා. ඊට පහලින් මේ ටික ලියලා මේක කොටු කරගන්න. හරි. ඊගාව එක නෝට් එක ඉවරයි. 10 වෙනි න්‍යාස වර්ගය කුටීක සමමිතික න්‍යාසය. කුටීක සමමිතික න්‍යාසයක් කියලා කියන්නේ මේ වගේ එකක්. හිතන්නකො මෙහෙම 7 11 තියෙනවා න්‍යාසයක්. දෙකේ එකක් ලියන්න යන්නේ මං. මෙන්න මේ වගේ ප්‍රධාන විකරණය තියෙනවා. මේ පැත්තෙත් 5 මේ පැත්තෙත් 5. හැබැයි මෙතන 5 මෙතන ඍණ 5. එහෙනම් ප්‍රධාන විකරණයෙන් දෙපස
තියෙන අවයව තියෙන්නේ කොහොමද? එකම අගය හැබැයි ලකුණෙන් විරුද්ධයි. එකක් ධන එකක් ඍණ. අන්න ඒ විදිහට තියෙන න්‍යාස වලට අපි කියනවා කුටීක සම්මිතික න්‍යාසයක් කියලා. ප්‍රධාන විකර්ණය තියෙනවා. ප්‍රධාන විකර්ණයෙන් දෙපස අවයව තියෙනවා. ඒ අවයව ගත්තාම එකක් ධන එකක් ඍණ. ඒ කියන්නේ සමාන අවයව ලකුණ මාරු වෙලා තියෙන්නේ. පැහැදිලිද කියන එක? හරි. තව එකක් බලන්න මේ විදිහට. මේකෙත් එහෙම නෙමෙයි. මේක 3 න්‍යාසයක්. ප්‍රධාන විකර්ණයේ තියෙනවා. මේ පැත්තේ ධන මේ පැත්තේ ඍණ. මේ පැත්තේ ධන මේ පැත්තේ ඍණ. එකම අගය ධන ඍණ මාරු වෙලා තියෙනවා. හරි. මෙන්න මේ වගේ න්‍යාසයකට කියන අපි කුටීක සම්මිතික න්‍යාසයක් කියලා. මේකේ මේ පැත්තේ ධන මේ පැත්තේ ඍණ කියලා එකක් නැහැ. මෙහෙම තියෙන්නත් පුළුවන් ඈ. මේ පැත්තේ ඍණ මේක ඍණ වෙලා මේක ධන. එතකොට ධනයි ඍණයි කොහොම හරි කමන්නේ දෙපැත්තේ තියෙන දෙන්න මාරු වෙවි තියෙනවා. එකම අගය අනුරූප දෙන්න ගත්තට පස්සේ එකක් ධන එකක් ඍණ වුණා නම් හරි. මේ පැත්තේ ඔක්කොම ධන මේ පැත්තේ ඔක්කොම ඍණ. මේ පැත්තේ ඔක්කොම ධන මේ පැත්තේ ඔක්කොම ඍණ. එහෙම එකක් නැහැ. හරි. ලියන්න මාතෘකාව කුටීක සම්මිතික න්‍යාසය කියලා. ලියන්න මෙහෙම වාක්‍යයක්. මේ විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. මේ විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. මේ විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. චූටි මිස්යක් වෙලා තියෙනවා ළමයි අහන් ඉන්න. කුටීක සම්මිතික න්‍යාසයේ මෙතන ධන ඍණ කතාව හරිද? මෙතන ප්‍රධාන විකර්ණය අනිවාර්යෙන් ශුන්‍ය වෙන්න ඕනේ. ප්‍රධාන විකර්ණය අනිවාර්යෙන් ශුන්‍ය වෙන්න ඕනේ. මේකත් බිඳුව, මේකත් බිඳුව, මේකත් බිඳුව. අනිත් කතාව ඔක්කොම නික පැහැදිලි. ප්‍රධාන විකර්ණයේ තියෙන අවයව බිඳුව වෙන්න ඕනේ. එතන කුටීක සම්මිතික න්‍යාසයක් කියන්නේ ප්‍රධාන විකර්ණයේ බිඳුව වෙලා දෙපැත්තේ තියෙන අවයව විරුද්ධ ලකුණු සමාන අගය විරුද්ධ ලකුණු වලින් තියෙන්න ඕනේ. පැහැදිලිනේ? හා. ලියන්න මෙහෙම. ඒක හදා ගන්න ඕනේ. ඔයා මට කලින් ලියලා ගත්තා නේ ඒක හරියට ගස ගන්න. ප්‍රධාන විකර්ණයේ බිඳුව ප්‍රධාන විකර්ණයෙන් දෙපස් තියෙන අවයව එකම අගය හැබැයි ලකුණෙන් ප්‍රතිවිරුද්ධ වෙලා තියෙන්න ඕනේ. ලියන්න මෙහෙම වාක්‍යයක්. ලියා ගන්න මෙහෙම. මේ විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. මේ විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. මෙහි ප්‍රධාන විකර්ණය ශුන්‍ය විය යුතු අතර මෙහි ප්‍රධාන විකර්ණය ශුන්‍ය විය යුතු අතර ප්‍රධාන විකර්ණය ශුන්‍ය විය යුතු අතර එක් අවයවයේ ඍණාගය එක් අවයවයේ ඍණාගය එක් අවයවයේ ඍණාගය එකක එක අවයවයක් ගත්තාම එකක ඍණාගය තමයි අනිත් පැත්තේ තියෙන්න ඕනේ. එක් අවයවයේ ඍණාගය අනෙක් පස පවතී නම් එය කුටීක සම්මිතික න්‍යාසයක් වේ. එය කුටීක සම්මිතික න්‍යාසයක් වේ. එය කුටීක සම්මිතික න්‍යාසයක් වේ. ඒක මම අතින් මිස් උනේ. මම අර ලියලා පස්සේ බිඳුව දාන්න හිටියේ මට ඒක අමතක වුණා. න්‍යාස ලියලා පස්සේ බිඳුව දා ගන්න හිටියේ. ඒක හදාගන්න. හරි. කුටීක සම්මිතික න්‍යාසයක් කියන එක පැහැදිලි. හරි. ඊගාට අහගන්න. මේ උදාහරණයක් දාගන්නකො.
ලියන්න එපා. හරි. A කියලා න්‍යාසයක් තියෙනවා. මට මේ A කියන න්‍යාසයේ පෙරළුම් න්‍යාසය ලියලා දෙන්න. A කියන න්‍යාසයේ පෙරළුම් න්‍යාසය කොහොමද ලියන්නේ? පළවෙනි පේලිය අරන් පළවෙනි තීරුව විදිහට ලියනවා. බිංදුව 3. දෙවෙනි පේලිය අරන් දෙවෙනි තීරුව විදිහට ලියනවා. මෙන්න A කියන න්‍යාසයේ පෙරළුම් න්‍යාසය. දැන් ඔයාට පුළුවන් මේකෙන් ඍණ ලකුණක් එළියට අදින්න. මේ න්‍යාසයෙන් ඍණ ලකුණක් එළියට අදින්න පුළුවන්. බිංදුවෙන් ඍණක් ගත්තට වැඩක් නැහැ නේ. ඒක එහෙමයි. මේ ඍණ තුනේ ඍණක් එළියට ගත්තාම මෙතන බිංදුවයි මෙතන ඍණක් එළියට ගත්තාම මෙතන ධන 3 වෙනවා. මෙතන ධනනේ තියෙන්නේ. ධනෙන් ඍණක් එළියට දැම්මම මෙතන ඍණ එකක් ඉතුරු වෙනවා. මෙතන බිංදුවමයි. මේ තියෙන්නේ කවුද? ඍණ A කියන න්‍යාසය. ඍණ A කියන න්‍යාසය. මේ තියෙන A නේ. ඍණ A. එහෙනම් මෙන්න මෙතන මම සම්බන්ධයක් ලියලා තියෙනවා. මොකද්ද? A කුටීක සම්මිතික න්‍යාසයක් නම් A කියන න්‍යාසයේ පෙරළුම් න්‍යාසය සමාන වෙනවා ඍණ වතාවක් Aට. නැත්නම් ඍණ Aට. කතා බලන්න පැහැදිලිනේ. A කියලා න්‍යාසයක් තිබ්බා. එයා කුටීක සම්මිතික න්‍යාසයක්. එයාගේ පෙරළුම් න්‍යාසය මම ලියාගත්තා. ඊගාට එයාගෙන් ඍණ එකක් එළියට දැම්මම ඍණ A හැදෙනවා. ඍණ A හැදෙනවා. මේ තියෙන A නේ. එහෙනම් මෙන්න මේ කතාව හරි. දැන් ලියන්න නෝට් කියලා දාලා A කුටීක සම්මිතික න්‍යාසයක් නම් A ගේ පෙරළුම සමානයි ඍණ AV කියලා දාලා මෙන්න මේක ලියා ගන්න. ඊගාව එක ලියා ගන්න. ඊගාව දෙකක් තියෙනවා. දෙකම එකට පැහැදිලි කරමු. ඊගාව එක 11 කියලා දාලා ලියා ගන්න. මම ලියන කයින් ලියන්න එපා. ත්‍රිකෝණික න්‍යාසය. ත්‍රිකෝණික න්‍යාසය. මේ ත්‍රිකෝණික න්‍යාසය කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. උඩත් ත්‍රිකෝණික න්‍යාසය සහ යටත් ත්‍රිකෝණික න්‍යාසය කියලා. උඩත් ත්‍රිකෝණික න්‍යාසය යටත් ත්‍රිකෝණික න්‍යාසය. ලියන්න එපා. උඩත් ත්‍රිකෝණික න්‍යාසය අනිත් එක යටත් ත්‍රිකෝණික න්‍යාසය. මොකද්ද මේ උඩත් ත්‍රිකෝණික න්‍යාසය කියන්නේ? මොකද්ද මේ යටත් ත්‍රිකෝණික න්‍යාසය කියලා කියන්නේ? මේක සමචතුරස්‍ර න්‍යාසයක්. මම න්‍යාසයක් ලියන බලන් ඉන්න. ඔයා මොකද ලියන්න එපා. බලාගෙන විතරක් ඉන්න චුට්ටක්. හරි අහගන්න. උඩත් ත්‍රිකෝණික න්‍යාසය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. ප්‍රධාන විකර්ණය අරගත්තට පස්සේ මේක සමචතුරස්‍ර න්‍යාසයක්. මං හෙමින් කියනවා අහන් ඉන්න. මේක සමචතුරස්‍ර න්‍යාසයක්. එයාගේ ප්‍රධාන විකර්ණය ලකුණු කරගත්තට පස්සේ ප්‍රධාන විකර්ණයෙන් පහළ අවයව සියල්ලම ප්‍රධාන විකර්ණයෙන් පහළ අවයව සියල්ලම පහළ අවයව ප්‍රධාන විකර්ණයෙන් පහළ අවයව සියල්ල ශුන්‍ය නම් ඒකට අපි කියනවා උඩත් ත්‍රිකෝණික න්‍යාසයක් කියලා. ප්‍රධාන විකර්ණය අරගත්තට පස්සේ ප්‍රධාන විකර්ණයෙන් ඉහළ අවයව සියල්ලම
ශුන්‍ය වෙනවා නම් ඒකට කියනවා අපි යටත් ත්‍රිකෝණික න්‍යාසයක් කියලා. ප්‍රධාන විකර්ණයෙන් ඉහළ අවයව ප්‍රධාන විකර්ණයෙන් ඉහළ අවයව සියල්ලම ශුන්‍යයි නම් අපි ඒකට කියනවා යටත් ත්‍රිකෝණික න්‍යාසය කියලා. හරි. මතක තියාගන්න ලේසි. සමචතුරස්‍ර න්‍යාසයක් වෙන්න ඕනේ. ප්‍රධාන විකර්ණය අරගත්තට පස්සේ යට බිඳුව නම් ඒකට කියනවා උඩත් ත්‍රිකෝණික න්‍යාසයක් කියලා. සමචතුරස්‍ර න්‍යාසයක් අරගත්තට පස්සේ ප්‍රධාන විකර්ණයෙන් උඩ බිඳුව නම් ඒකට කියනවා යටත් ත්‍රිකෝණික න්‍යාසයක් කියලා. පැහැදිලි? හරි. දැන් ඔයා මෙහෙම කරන්න. ත්‍රිකෝණික න්‍යාස කියලා දාලා දෙකට බෙදලා මේ දෙන්න ලියා ගන්න. මේවා මොකද ලියන්න එපා. මම වාක්‍ය දෙකක් දෙන්නම්. ත්‍රිකෝණික න්‍යාස කියලා දාලා දෙපැත්තට බෙදලා න්‍යාස දෙක ලියා ගන්න. වාක්‍ය දෙකක් ලියමු යටින්. හරි ලියා ගන්න. උඩත් ත්‍රිකෝණික න්‍යාසය කියන පැත්තෙන් ලියා ගන්න තරු ලකුණක් දාලා. උඩත් ත්‍රිකෝණික න්‍යාසය කියන පැත්තෙන් තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි. මෙහි ප්‍රධාන විකර්ණයෙන් පහළ අවයව සියල්ලම ප්‍රධාන විකර්ණයෙන් පහළ අවයව සියල්ලම ප්‍රධාන විකර්ණයෙන් පහළ අවයව සියල්ලම ශුන්‍ය වේ නම් ප්‍රධාන විකර්ණයෙන් පහළ අවයව සියල්ලම ශුන්‍ය වේ නම් එය උඩත් ත්‍රිකෝණික න්‍යාසයක් ලෙස හැඳින්වේ. එය උඩත් ත්‍රිකෝණික න්‍යාසයක් ලෙස හැඳින්වේ. එය උඩත් ත්‍රිකෝණික න්‍යාසයක් ලෙස හැඳින්වේ. යට අවයව සියල්ලම බිඳුව නම් ඒකට කියනවා උඩත් ත්‍රිකෝණික න්‍යාසයක් කියලා. උඩ අවයව සියල්ලම බිඳුව නම් ඒකට කියනවා යටත් ත්‍රිකෝණික න්‍යාසයක් කියලා. දැන් මේ පැත්ත ලියා ගන්න. මේ පැත්ත ලියා ගන්න. විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි යටත් ත්‍රිකෝණික පැත්ත ලියන්නේ විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි විශේෂ සමචතුරස්‍ර න්‍යාසයකි මෙහි ප්‍රධාන විකර්ණයෙන් ඉහළ අවයව සියල්ලම 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 ශුන්‍ය වේ නම් එය යටත් ත්‍රිකෝණික න්‍යාසයක් ලෙස හැඳින්වේ. යටත් ත්‍රිකෝණික න්‍යාසයක් ලෙස හැඳින්වේ. යටත් ත්‍රිකෝණික න්‍යාසයක් ලෙස හැඳින්වේ. හරි. දැන් කතාව හරි. දැන් ඔය බෙදපු chart එක ඔහොමම තියාගන්න. ඕක තව චූට්ටක් දික් කරලා තව දෙයක් කියන්න හදන්නේ. ඊට පස්සේ හොඳට අහගෙන ඉන්න. දැන් අර වැඩ ඔක්කොම ඉවරයි. දැන් ආයේ හරියට අහන් ඉන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න යන්න. දැන් අපි කිව්වා හොඳට අහන්න උඩත් ත්‍රිකෝණික න්‍යාසයක් කියන්නේ මොකද්ද? ප්‍රධාන විකර්ණයෙන් යට බිඳුව. ප්‍රධාන විකර්ණයෙන් යට බිඳුව. මේකේ මං ප්‍රධාන විකර්ණයත් බිඳුව කරනවා. ප්‍රධාන විකර්ණයත් බිඳුව කරනවා. ප්‍රධාන විකර්ණයත් බිඳුව. ප්‍රධාන විකර්ණයෙන් යටත් බිඳුව. ඒකට අපි නමක් දෙනවා. මෙන්න මෙහෙම. නිදිමතින් නෙමෙයි නිතිමතින් උඩත් ත්‍රිකෝණික න්‍යාසය. මොකද්ද නිතිමතින් උඩත් ත්‍රිකෝණික න්‍යාසය කියලා කියන්නේ? ප්‍රධාන විකර්ණයත් බිඳුව ප්‍රධාන විකර්ණයෙන් යටත් බිඳුව. එහෙනම් අපි ඒකට කියනවා නිතිමතින් උඩත් ත්‍රිකෝණික න්‍යාසයක් කියලා. ඊගාවට
ප්‍රධාන විකර්ණයෙන් උඩ බිඳුව ප්‍රධාන විකර්ණයත් බිඳුව ප්‍රධාන විකර්ණයෙන් උඩ බිඳුව ප්‍රධාන විකර්ණයත් බිඳුව අන්න ඒකට නමක් දෙනවා නිතිමතින් නිතිමතින් යටත් ත්‍රිකෝණික න්‍යාසය කියලා. ප්‍රධාන විකර්ණයත් බිඳුව ප්‍රධාන විකර්ණයෙන් උඩත් බිඳුව. ඒකට කියනවා නිතිමතින් යටත් ත්‍රිකෝණය කියලා. ප්‍රධාන විකර්ණයත් බිඳුව ප්‍රධාන විකර්ණයෙන් යටත් බිඳුව. ඒකට කියනවා නිතිමතින් උඩත් ත්‍රිකෝණික න්‍යාසය කියලා. ඔයා ওই chart එකේ ඊගාවට අර ලිව්ව දෙපැත්තෙම මේ දෙකත් ලියා ගන්න තරු ලකුණු දෙකක් දාලා. දෙපැත්තට බෙදලා ලියන්න කිව්වනේ මං. ඒකේ අර ලිව් එකේ පහලින් මේ දෙක ලියලා මේ දෙන්න ලියා ගන්න. මේකට නෝට් එකක් දෙන්නේ නැහැ. බැලුවම තේරෙනවනේ කලින් එකත් එක්ක මේක කම්පෙයාර් වෙනකොට තේරෙනවා. right. ඔන්න විනාඩි 45ක් විතර ගියා මං හිතන්නේ අපේ න්‍යාස වර්ග ටික ඉවර කරා. ඔව්. පැයකට ආසන්නව ගිහින් තියෙනවා. හිමීට ඔයාට ආයෙ පාඩම් කරන්න නැති වෙන්න මං හිමීට කියලා දුන්නා න්‍යාස වර්ග ටික. හරි. දැන් බලමු න්‍යාස ආශ්‍රිත සුළු කිරීම කරන්නේ කොහොමද කියලා. ලියා ගන්න මාතෘකාව න්‍යාස ආශ්‍රිත සුළු කිරීම. න්‍යාස ආශ්‍රිත සුළු කිරීම. මේක ලේසි පාඩමක්. ලේසි ලස්සන පාඩමක්. එකම ෆෝමැට් එකට විභාග ගන්න නම් එන්නේ චූටි චූටි වෙනස්කම් කරනවා. ලකුණු 80ක් විතර ලේසියෙන් ගන්න පුළුවන්. අර මේ අනිත් පාඩම් වගේ ඔය සංකීර්ණ සංඛ්‍යා වගේ ලොකු ගැඹුරක් නෑ සාමාන්‍ය න්‍යාස පාඩම. හුඟක් අයට හදා ගන්න පුළුවන්. හරි. ලියන්න මාතෘකාව න්‍යාස ආශ්‍රිත සුළු කිරීම. න්‍යාස ආශ්‍රිත සුළු කිරීම. හරි. ඒකට පළවෙනි එක න්‍යාස දෙකක් එකතු කිරීම සහ අඩු කිරීම. න්‍යාස දෙකක් කියලා දාන්න එපා. න්‍යාස කියලා දාන්නකෝ. න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීම. මේව නම් දන්නවා. තියරි කියලා දුන්නාම ඔයාලට ගාන හදා ගන්න පුළුවන්. A කියලා න්‍යාසයක් තියෙනවා මෙන්න මේ. ඊගාවට B කියලා න්‍යාසයක් මම ගන්නවා මෙහෙම. 5 ධන 3 ධන 2 9 ධන 6 ධන 7. මේකත් පේලි 2යි තීරු 3ක එකක්. මේකත් පේලි 2යි තීරු 3ක එකක්. මේ න්‍යාස දෙක මට එකතු කරන්න ඕනේ. කොහොමද එකතු කරන්නේ? A ධන B ලියන්න ඕනේ. අනුරූප අවයව එයාට එයා එකතු කරන්න. මෙයාට මෙයා එකතු කරනවා. මෙයාට මෙයා එකතු කරනවා. මෙයාට මෙයා එකතු කරනවා. ඊතල දාලා පෙන්නන දෙයක් නැහැ. එතකොට A ට එකතු කරනවා 5. එතකොට මෙතන අවයව හැදෙනවා. B ට එකතු කරනවා 3. එතකොට ඊගාව අවයව හැදෙනවා. C ට එකතු කරනවා 2. ඊගාව අවයව හැදෙනවා. X ට එකතු කරනවා 9. Y ට එකතු කරනවා 6. Z ට එකතු කරනවා 7. Z ට එකතු කරනවා 7. Z 7 දෙක පැටලෙයි ඈ. Z මෙතන 7. right. ඒකත් එන්නේ පේලි 2යි තීරු 3ක න්‍යාසයක්. ඔන්න ඕකට තමයි කියන්නේ න්‍යාසයක් එකතු කරනවා කියලා. අඩු කරනවා කියද්දි ඕකම තමයි මෙතන ඍණ එනවා එච්චරයි. ආයෙ මම ඍණට එක අඩු කිරීමට වෙනම කතා කරන්නේ නැහැ. තේරෙනවනේ? හරි. න්‍යාස එකතු කිරීම කියලා මේක ලියා ගන්න ටක් ගාලා. න්‍යාස එකතු කිරීම කියලා මේක ලියා ගන්න ටක් ගාලා. ලියන වාක්‍යයක් න්‍යාස එකතු කිරීමට සහ අඩු කිරීමට න්‍යාස එකතු කිරීමට සහ අඩු කිරීමට න්‍යාස එකතු කිරීමට සහ අඩු කිරීමට ඒවායේ තරම
සමාන විය යුතුයි. ඒවායේ තරම සමාන විය යුතුයි. ඒවායේ තරම සමාන විය යුතුයි. right. මම ගානක් දානවා. නිකන් මෙතන නෝට් එක සම්පූර්ණ වෙන්න ඕන. නිකන් ගානක් දානවා. ඔය එක හදන්න තනියෙන්. එකතු කරන්න න්‍යාස දෙයක් එකතු කරන්න අඩු කරන්න පොඩි ගානක් දාන්න. නෝට් එක සම්පූර්ණ වෙන්නත් එපේ. ඔයාලා හදා ගන්න පුළුවන්. ඒ හින්දා ටක් ගාලා ලියා ගන්න 2 3 ඍණ 4 7 A කියලා න්‍යාසයක් තියෙනවා. B කියලා න්‍යාසයක් තියෙනවා මෙහෙම. බිංදුව 8 10 15 C කියලා න්‍යාසයක් ගන්නවා මං. එයා තියෙනවා 3 1 7 බිංදුව කියලා. ඔව් මට මෙන්න මේ ටික හොයලා දාන්න ඔහොම නෝට් එකට. A ධන B හොයලා දාන්න. රෝම ඉලක්කම් 2 A ඍණ C හොයලා දාන්න. රෝම ඉලක්කම් 3 B ඍණ C හොයලා දාන්න. රෝම ඉලක්කම් 4 A ධන C හොයලා දාන්න. මං හදන්නේ න්‍යාස දෙක ලියාගෙන අනුරූප අවයව එකතු කරන්න. උදාහරණයක් විදිහට පළවෙනි එක්කෙනා විතරක් ලියන්නම්. A ධන B. A කියලා ගන්නෙ ඔයා හදන්න ඕනේ ලේසි කියලා අතාරින්න එපා. බිංදුව 8 10 15 තියෙන උගන්නන්න එපා. ඔච්චර ලේසි වුණත් ක්‍රමානුකූලව යන්න ඕනේ. 2යි බිංදුවයි 2යි 3යි 8යි මෙතන 11යි ඍණ 4යි 10යි 6යි 7යි 15යි 20යි 22යි. ඔන්න හැදුවා. දෙක වැඩි කිරීම දෙක. ඔය විදිහට අනිත් ටිකත් හදලා දාන්න. උදාහරණයක් හදන්න දෙපයි මම තීරි කැල කියලා දීලා. right. ඒක ඉවරයි. ඊගා මාතෘකාව න්‍යාස දෙකක් එකතු කිරීම සහ අඩු කිරීම කියන එක කතා කරා. ඊගා මාතෘකාව න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම. අරකේ එකතු කිරීම හා අඩු කිරීම කියන රෝම ඉලක්කම් එක දාගත්තොත් මේක රෝම ඉලක්කම් 2 න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම. න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම. උදාහරණයක් ලැම්ඩා සමානයි නියතයක් විට ඕන ඉලක්කමක් ලැම්ඩා සමානයි නියතයක් විට A සමානයි 7 5 3 1 මට ඕනේ ලැම්ඩා A හොයන්න. ලැම්ඩා A හොයන්න. ඒතකොට ලැම්ඩා වතාවක් A 7 වතාවක් 5 3 වතාවක් 1 මේ ලැම්ඩා මොනවා කරන්න පුළුවන්ද? ඇතුළට දාලා ගුණ කරන්න පුළුවන්. 7යි ලැම්ඩා 5යි ලැම්ඩා 3යි ලැම්ඩා 1යි ලැම්ඩා. මෙන්න මේ විදිහට නියතයක් තිබ්බොත් ඒ නියතයේ තියෙන නියතයෙන් මේ න්‍යාසයේ ඇතුලේ තියෙන සෑම අවයවයක්ම ගුණ කරන්න පුළුවන් කියන එකයි ඔය කිව්වේ. මෙන්න මේ වගේක් උදාහරණයක් ගත්තොත් A කියලා න්‍යාසයක් තියෙනවා 2 4 බිංදුව 3 මට 5යි A හොයන්න ඕනේ. 5යි A හොයන්න ඕනේ. කොහොමද ලියන්නේ? 5 වතාවක් 2 4 බිංදුව 3. එතකොට එනවා 10යි. මෙතන 10යි, මෙතන 20යි, මෙතන බිංදුවයි, 5 වර 3 15යි. ඔන්න ඔය විදිහට එනවා. ඕක තමයි ඔය න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම කියලා කිව්වේ. හරි. ලියන්න මෙහෙම වාක්‍යයක්. න්‍යාසයක් නියතයකින් ගුණ කිරීම කියලා දාලා ලියන්න වාක්‍යයක් මෙහෙම. න්‍යාසයක් නියතයකින් ගුණ කළ විට න්‍යාසයක් නියතයකින් ගුණ කළ විට එම න්‍යාසයේ සෑම අවයවයක්ම නියතයෙන් ගුණ වේ. සෑම අවයවයක්ම නියතයෙන් ගුණ වේ. මේක ලියා ගන්න. හරි. ඊගාවට ඔය ගුණ කරා වගේම පොදු අවයවයක් ඇතුලේ තියෙනවා නම් ආය එළියට ගන්නත් පුළුවන්ලු. ලියන්න උතර ලකුණක් දාලා මෙහෙම. ලියන්න මෙහෙම. ඕකටම ලියාගමු. ආය මාතෘකාවක් ඕනේ නැහැ. ඕකටම ලියාගමු.
තර ලකුණක් දාලා ලියන්න. න්‍යාසයක සෑම අවයවයකටම පොදු අවයව පවතී නම් එය න්‍යාසයෙන් ඉවතට ගත හැක. මේ වගේ න්‍යාසයක් තියෙනවා කියලා හිතන්නකෝ. 50 100 150 200 නිකන් සරල සිද්ධියක්. මෙතන ඔක්කොටම පොදුයි 50ක්. මට 50ක් එළියට ගන්න පුළුවන්. ඒතකොට ලියන්න පුළුවන් 50 වතාවක් 1යි 2යි 3යි 4යි කියලා. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. උදාහරණයක් කියලා දාලා මේක ලියාගන්න යටි. පොදු අවයව තියෙනවා නම් එළියට ගන්න පුළුවන්. හරි. ඊගොඩ ඔය කතා කරපු ටිකත් කවර් වෙන්න අපි පොඩි ගානක් හදමු. මාත් එක්කම හදමු. ලියන්න ගාන. එක ගානක් කලින් දුන්නා. ඒක ඔයාලට හදන්න කියලා කිව්වා දෙවෙනි ගාන. මෙහෙම ලියා ගන්න. A සමානයි 10 15 2 8. B සමානයි ඍණ 3 ඍණ 4 බිංදුව බිංදුව. ඊගාවට I යනු දෙක වැඩි කිරීම 2 ඒකක න්‍යාසයක් වේ. දෙක වැඩි කිරීම 2 ඒකක න්‍යාසයක් වේ. රෝම ඉලක්කම් 1 4යි A ධන 2යි B ධන 7යි I සොයන්න. රෝම ඉලක්කම් 2 5යි B ඍණ 2යි A ඍණ 3යි I සොයන්න. හරි. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. එකක් මං හදනවා එකක් ඔයාට දෙනවා. රෝම ඉලක්කම් 1 හදනවා 4යි A ධන 2යි B ධන 7යි I නේ තියෙන්නේ. I කියන්නේ දෙකේ ඒකක න්‍යාසයක්. එහෙනම් I කියන කෙනා ඔයාට හඳුනා ගන්න පුළුවන් වෙනවනේ මුලින්ම. මෙතන I කියන්නේ තරම දෙක වැඩි කිරීම 2 වෙච්ච ඒකක න්‍යාසයක්. ඒකක න්‍යාසයක් කියලා කියන්නේ ප්‍රධාන විකර්ණයේ 1 ඉතුරු අවයව ඔක්කොම බිඳුවයි. මෙන්න මේකට තමයි කියන්නේ දෙක වැඩි කිරීම 2 වෙච්ච ඒකක න්‍යාසයක් කියලා. හරි. 4යි A 4 වතාවක් A. A කියන්නේ 10 15 2 8. B කියලා කියන්නේ ඍණ 3 ඍණ 4 බිංදුව බිංදුව. 7යි I අඳුනගත්ත අපි ඒකක න්‍යාසයක් 2 වැඩි කිරීම 2. right. දැන් 4 වරක් 10 මෙතන 40යි 60යි 8යි 32යි ධන දෙවරක් ඍණ 3 ඍණ 6යි ඍණ 8යි බිංදුව වැඩි වුණාම බිංදුවම තමයි. ධන 7යි බිංදුවයි 7යි. right. දැන් අවසාන උත්තරේ එකපාර අපි ගමු. 40යි ඍණ 6ක් 40න් මෙතනින් ඍණ 6ක් ගියාම 34යි. 34ට ආයෙ එකතු වෙන්න ඕනේ 7ක් 41යි. 60න් 8ක් ගියාම 52යි. 52ට එකතු වුණාම බිංදුවක් 52ම තමයි. 8න් බිංදුවයි. ඒතර උත්තරේ 8ම තමයි. 32යි බිංදුවයි 7යි 39යි. ඔන්න උත්තරේ. එකතු කරෙත් අපි දෙකේ ඒවා පිළිතුර විදිහට ආවෙත් දෙකේ එකක්. එහෙම වෙන්න ඕනේ. ඔන්න හැදුවා. එකක් හැදුවා. ලියා ගන්න.
ඉතුරු එක ඔයා හදන්න තනියෙන්. ඒකේ ඍණ දෙකෙන් වැඩි කරලා ඍණ තුනෙන් වැඩි කරන්න තියෙන්නේ. තව චූටි තියරි කොටස් දෙකක් තියෙනවා. ඒක කියලා දුන්නාම ඊගාට තියෙන න්‍යාස ගුණ කිරීම. ඒ දෙක ටක් ගාලා කරන්නම්. මේක ඔයා හදන්න තනියෙන්. ඊගාවට අපිට තියෙනවා මෙන්න මෙහෙම මේවා නම් අපිට දෛශික පාඩමේ තිබ්බා. කමන්නේ පොඩ්ඩක්ම මතක් කරන්නම්. ලියන්න මාතෘකාවක් න්‍යාස එකතු කිරීමේදී වැදගත් ලක්ෂණ පළවෙනි එක්කෙනා අපිට ඔයාලට න්‍යාස පාඩමේ තිබ්බා මතකද න්‍යාස දෙකක් A ට B එකතු කරන්න පුළුවන් නම් එයාම සමාන වෙනවා B ට A එකතු කරපුවාම ලැබෙන උත්තරේට. න්‍යාසත් මේ විදිහටම පුළුවන් කියලායි කියන්නේ. A ට B එකතු කරත් B ට A එකතු කරත් ලැබෙන උත්තරේ සමානයිලු. මේකට අපි නමක් කිව්වා න්‍යාදේශ නීතිය කියලා. න්‍යාදේශ නීතිය කියලා. හරි. පළවෙනි එක්කෙනා ලියාගන්න න්‍යාදේශ නීතිය. න්‍යාදේශ නීතිය. න්‍යාදේශ නීතිය. කියලා ලියලා මේක ලියාගන්න. මාරු කරලා එකතු කරන්න පුළුවන්. දෙවෙනි එක න්‍යාස තුනක් තියෙන වෙලාවට A ධන B ධන C කියලා තියෙන වෙලාවට මෙන්න මේක හරිලු. A ධන B එකතු කරලා පස්සේ C එකතු කරත් B ධන C එකතු කරලා පස්සේ A එකතු කරත් ලැබෙන උත්තර දෙක සමානයිලු. න්‍යාස තුනක් තියෙද්දි කොයි දෙන්නා එකතු කරලා ඊගාව එක්කෙනා පස්සේ එකතු කරත් ලැබෙන පිළිතුර සමාන වෙනවා කියලායි කියන්නේ. මේක න්‍යාදේශ නීතියම කියලා හිතෙන්න පුළුවන්. නෑ න්‍යාදේශ නීතියම නෙමෙයි තියෙන්නේ. මේ තියෙන්නේ න්‍යාදේශ නීතියම නෙමෙයි. න්‍යාදේශ නීතියම තිබ්බනම් මොකද වෙන්නේ? A ධන B ට මේක න්‍යාදේශ නීතියම කියලා හිතුවොත් මෙහෙමනේ තියෙන්න ඕනේ. A ධන B එකතු කිරීම C සමාන වෙන්න ඕනේ. මාරු කරලා එකතු කරනවානේ. මෙතන මාරු කරලා එකතු කරනවා. කලින් තිබ්බ තැනට මෙයා මුලට එනවා. මෙහෙම. C ධන B ධන A. මෙහෙම තිබ්බනම් ඕකට කියනවා න්‍යාදේශ නීතිය කියලා. න්‍යාදේශ නීතියේදී වෙන්නේ මාරු කරලා එකතු කරන්නේ. මුල් පදය ඊගාව පදය මුල් පදය. ඒක නෙමෙයිනේ මෙතන තියෙන්නේ. පටල ගන්න එපා ලොකු දෙයක් නෙමෙයි. මේවා සාමාන්‍ය ගණන් වල එහෙම පාවිච්චි වෙන දේවල්. න්‍යාස තුනක් තියෙද්දි ඒ තුනේ කොයි දෙන්න එකතු කරලා ඊගාව එක්කෙනා පස්සේ එකතු කරත් උත්තරේ සමානයි කියලා කියන්නේ. ඒකට අපි කියනවා සංඝටන නීතිය කියලා. සංඝටන නීතිය කියලා. සංඝටන නීතිය. හරි. දෙවෙනි එකක් දාගන්න. න්‍යාදේශ නීතිය, සංඝටන නීතිය. තුන්වෙනි එක විඝටන නීතිය. විඝටන නීතිය. ඒක හරියට වරහන් ඉවත් කරනවා වගේ. ලැම්ඩා වතාවක් A ධන B කියලා න්‍යාසයක් තිබ්බොත් ලැම්ඩා වතාවක් A ධන B කියලා න්‍යාසයක් තියෙනවා නම් මේක මට ලියන්න පුළුවන්ලු ලැම්ඩා A ධන ලැම්ඩා B කියලා. ඔන්න ඔකයි විඝටන නීතිය කියලා කියන්නේ. විඝටනය කරලා ලියන්න පුළුවන්. වෙන් වෙන් වශයෙන් ලියන්න පුළුවන්. ඕක මේ තියෙන නියතයක්නේ. නියතයකින් න්‍යාසයක් ගුණ කරන්නත් පුළුවන්. ඕකම අනිත් පැත්තට න්‍යාස දෙකක් තියෙනවා. ලැම්ඩා වතාවක් ලැම්ඩා ධන මියු කියලා න්‍යාස දෙයක් ඉලක්කමක් තියෙනවා A කියලා. ඔක ඔය විදිහට තිබ්බත් හරිලු. ලැම්ඩා වතාවක් A ධන නියු වතාවක් B. මෙතන AB කියලා කියන්නේ න්‍යාසනේ. AB කියලා කියන්නේ න්‍යාස. මෙහා නියතය. මෙතන නියත දෙකක් මෙතන න්‍යාසයක්. කොහොම තිබ්බත් හරි කියලායි කියන්නේ. විඝටන නීතිය කියලා දාලා ඔකත් ලියා ගන්න. ලැම්ඩා කමා මියු යනු නියත. A කමා B යනු න්‍යාස වේ. A කමා B යනු න්‍යාස වේ. ඔන්න විඝටන නීතිය කියන එකත් හරි.
ඊගාව අවසාන මාතෘකාව මේ කොටස විතර ඉවරයි. ගුණ කිරීම තියෙන ඊගාවට. ඊගා මාතෘකාව දාගන්න න්‍යාස දෙකක සමානතාවය. න්‍යාස දෙකක සමානතාවය. න්‍යාස දෙකක් තියෙනවා තරම සමාන න්‍යාස දෙකක් 2 4 3 7 කියලා. මේ පැත්තේ තියෙනවා AB XY කියලා. මෙයත් 2/2 මෙයත් 2/2 දෙක වැඩි කිරීම දෙක එකක් තියෙන. න්‍යාස දෙකක් සමාන වෙන්න නම් ඒගොල්ලන්ගේ මොනවා සමාන වෙන්න ඕනේද? ඒගොල්ලන්ගේ තරම සමාන වෙන්න ඕනේ. න්‍යාස දෙකක් සමාන වෙන්න නම් ඒගොල්ලන්ගේ තරම සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අනුරූප අවයව සමානයි. එහෙනම් මට කියන්න ABC AB කීයද? A සමානයි 2යි. B සමානයි 4යි. මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. x සමානයි 3යි y සමානයි 7යි. ඕක තමයි න්‍යාස දෙක සමානතාවය කියලා කියන්නේ. පොඩි දේවල් තියෙන්නේ. හරියට තියරි ටික ඔලුවට දාගත්තාම ගාන හදන්න පුළුවන් මතක තියෙන්න ඕනේ. කටපාඩම් කරන්නේ නැහැ. මේ වගේ කටපාඩම් ගන්න දෙයක් නැහැ. පොඩ්ඩක් නෝට් එක කියව ගන්න. ඒතර ඔලුවට යනවා. ලියන්න මෙහෙම. න්‍යාස දෙක සමානතාවය කියලා දාලා ලියන්න වාක්‍යයක්. න්‍යාස දෙකක් සමාන වීමට නම් ඒවායේ තරම සමාන විය යුතුයි. ඒවායේ තරම සමාන විය යුතුයි. ඒවායේ තරම සමාන විය යුතුයි. තවද ඒවායේ අනුරූප අවයව සමාන විය යුතුයි. ඒවායේ අනුරූප අවයව සමාන විය යුතුයි. ඒවායේ අනුරූප අවයව සමාන විය යුතුයි. ඒවායේ අනුරූප අවයව සමාන විය යුතුයි කියලා දාලා මේක ලියා ගන්න. right. මම ගණන් කීපයක් දානවා. ඒ ටික ලියා ගන්න, ගෙදරින් හදන්න, වීඩියෝ බලලා අවසානට හදන්න. ගැටළු අංක 3 පොඩි ගණන් ටිකක් හදන්න පුළුවන්. 2,7 8,5 B කියලා න්‍යාසයක් තියෙනවා. A ධන B C D C කියලා න්‍යාසයක් තියෙනවා. ඍණ 11.23 ශනික හදන්න පුළුවන්. වේ රෝම ඉලක්කම් 1 A ධන රෝම ඉලක්කම් 1 කියලා නෑ එකයි තියෙන්නේ. A ධන B සමානයි C නම් A ධන B සමානයි C නම් A, B, C, D සොයන්න. ඔයාලට හදන්න පුළුවන්. හදලා දාන්න ඕනේ. හතරවෙනි එක A සමානයි 7 ඍණ 3 4 බිංදුව xy B ABC D ඍණ 10 ඍණ 12 C 3 7 5 20 ඍණ 2 ඍණ 4 A ධන B සමානයිලු C ගේ t C ගේ පෙරළුම් න්‍යාසයට නම් x, y, a, b, c, d සොයන්න. පස්වෙනි එක 5 x ධන 3 ඍණ 9 10 7 z ධන 1 y ඍණ 4
15 ඍණ 2 මෙය සමමිතික න්‍යාසයක් නම් x, y, z සොයන්න right. ඔන්න ගණන් තුනක් දැම්මා. ඊගාව දවසේ අපිට පටන් ගන්න තියෙන්නේ න්‍යාසයකින් ගුණ කිරීම කියන මාතෘකාවෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. තව වීඩියෝස් ගොඩක් නැහැ. ඉක්මනට ඉවර කරන්න පුළුවන්. තව දෙකකින් විතර වගේ තියරිටික් කතා කරලා දෙකක් වගේ යනකොට විභාග ගණන් හදන මට්ටමට එන්න පුළුවන් අපිට. ලේසි පාඩමක් ක්‍රමානුකූලව පිළිවෙලට කියනවා හැමදේම. ඔයාලා ලස්සනට මේ ටික මතක තියාගෙන නෝට් එක පිළිවෙලට හදාගෙන මේ ගණන් ටික හදන්න. ඊගා වීඩියෝ එකේ කතා කරනවා න්‍යාසයකින් ගුණ කිරීම කියන තැන ඉඳන් ඉස්සරහට කතා කරනවා. හරි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝටම උසරණයි.